හොඳයි අපි අද ඉගෙන ගමු පරිණාමකය පිළිබඳව. පරිණාමකයක් කරහා ධාරාව ගමන් කරන්නේ එක පැත්තකට ප්‍රත්‍යාවර්ත ධාරාවක් විතරයි ගමන් කරන්නේ. ඒ කියන්නේ ප්‍රාථමික දඟරේ ඉඳන් ද්විතීයික දඟරයට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරනවා. එතකොට දැන් ප්‍රාථමික දඟරේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සෑදුනේ නැත්තම් ද්විතීයික දඟරේ ධාරාවක් ඇති වෙන්නේ නැහැ. දැන් ඉස්සරහා පෙන්නේ ප්‍රාථමික දඟරේ අනිත් පැත්තේ තියෙන ද්විතීයික දඟරය. දැන් රතු පාට වයර් එක තියෙන්නේ ද්විතීයික දඟරය. අපි බලමු ප්‍රාථමික දඟරයට කඩින් කඩ ධාරාවක් ලබා දීලා ඒක ගමන් කරනවා කියලා. අල්ලන් හිටියොත් එන්නේ නැහැ. ඒ කියන්නේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ. නමුත් කඩින් කඩ ඔන්න ඔෆ් කළොත් එහා පැත්තට නැත්තම් අනතන දැක්ක ඔයා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරනවා. මේ සෑදෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිර්මාණය කරන්න ඕනේ. අර විචලනය කරොත් එහෙම ධාරාව ද්විතීයික දඟලේ ධාරාව ප්‍රේරණය වෙනවා. ධාරාව ප්‍රේරණය වෙන නම් ට්‍රාන්ස්ෆෝමරයක් කරහා අනිවාර්යෙන් විචලනය වෙන්න ඕනේ ධාරාව. නැත්තම් ඒක කරහා යන්නේ නැහැ. මොකද ප්‍රේරණයක් වගේ තමයි සිද්ධ වෙන්නේ ප්‍රේරණයක්. ධාරාව ගමන් කිරීමක් නොවේ ද්විතීයික දඟලේ ධාරාව ප්‍රේරණයක් වෙන්නේ. ඒ කියන්නේ විචලනයක් නොතු විතරයි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙන්නේ. හොඳයි. එතකොට පැහැදිලි ට්‍රාන්ස්ෆෝමරේ ක්‍රියාව.